අපේ ගමේ සියලුම දෙනාගෙන් අවසරයි. දැන් අපි සූදානම් වන්නේ 365 දවසකට වරක් එළඹෙන වැදගත්ම දිනයක් වන සිංහල අලුත් අවුරුදු ප්‍රීතිය නිමිත්තෙන් මණික්කාමි ගුරුනාන්සේ අතුළු පිරිස ඉදිරිපත් කරන කෝලම් නැටුම් සංදර්ශනය ඉදිරිපත් කිරීමටයි. මණික්කාමි ගුරුනාන්සේ තමුන්වහන්සේලා සන්තෝෂ කිරීම සඳහා ඉදිරිපත් කරන මේ කෝලම් නැටුම් සංදර්ශනයෙන් ගම පුරාත් රට පුරාත් සිංහල අලුත් අවුරුදු ප්‍රීතිය පිරී ඉතිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අතට සර මිටියයි උරයට දවුල් බෙරයි මහලු තද වයසයි වරෙන් ගුරුනේ රාජ පනතයි මේ වයසක මනුස්සයර මොකද්ද මේ දෙන්නෙක් එක දඩිපාන්නේ? ඒ දඩිපාන්නේ නෑ. රතු බමන නෙමෙයි රතු පාරේ වමන දානවා. මේ මනුස්සයා ඉක්මනට ගෙදර එක්කගෙන යන්නට ඕන. පොඩියක ගිහිල්ලා කතා කරපන් අම්මට ඉන්න කියලා ඉක්මනට. අපේ දාබන්ටට බමනේ දාපන් අපේ. පනාපාර ඔත්තු. පනා දිනා. මගේ සල්ලි අරන් හරි යල්ලා. ඒ ඔහේ අර කිව්වා කිව්වනේ ඔහේ. අනිත් යාතේ ඇල්ලුවා මේ තියෙන. ගිහිල්ලුවා. ගාන දෙක. දෙකේ බුළු. වැරදි වැඩේ. දෙක කමලා ආපහු. ඔන්න ටෝමක් ගැව්වා ඉඳලා ඉඳ. දැන් නොගන්න සල්ලේ තමද ගත්තේ. අන්න ටෝමක් ගාලා. ඒක නෙන්න. කපා ගන්න නෙමෙයි. දැන් මේ සබාවේ නවතා කෙලි හිනාවේ හිමපත හිනාවේ මන්ද හේවාරල කොහොමද කතා කරන්නට ඕන? අපේ අන්දම තන්දම ගැන හිතලපයි කතා කරන්නේ. හොඳයි එහෙනම් මම ඒව අප්පු කියලා කියන්නම්. එහෙමනම් මේ හේව අප්පුලා මේ හැම හැන්දෑවේ කොහේ ඉඳලා යන ගමන්ද? අපි මේ ආවේ ආයිබුවන්ද නලු කීර්ති මහරජෝත්මයන් වහන්සේ උන්වහන්සේගේ බිසෝන් වහන්සේ ඇමතිතුමේද
Hand check the bell check the එකී නොකී සියලුම බවතුන් මේ සභා මණ්ඩපයට සම්ප්‍රාප්ත වෙනවයි කියලා. මේ සභාවට සම්ප්‍රාප්ත නැහැ කියලා. ඕ මේ සභා මණ්ඩපයට සම්ප්‍රාප්ත වෙනවයි කියලා මේ බැද්ද තියෙන කුණු පාට දාන්නත් පාර තියෙන කුණු බැද්දට දාන්නත් අන කරන්නේ අපි ආවේ. එහෙම නෙවෙයි. නලු කීර්ති මහරජෝත්තමයන් වහන්සේ මේ ගරු සභාවට සම්ප්‍රාප්ත වෙන නිසා පාරේ තියෙන කුණු බැද්දට දාලා පිරිසිදු කරලා ඒ රාජකාරිය කරන්නයි ඇවිත් තියෙන්නේ. ඉතින් මං කිව්වෙත් ඒ ටිකනේ උන්නේ. එහෙම කිව්වනම් මම නැවතම කියන්න ඕනේ නෑනේ. එහෙම කිව්වේ නෑ. හවක් නෑ. මේ හේවාප්පුලාගේ මේ මූණ වල මොකද වෙලා තියෙන්නේ? අපේ මූණට මක් කියලා මේ යාළුවන්ගෙන් අහුවනම් පුළුවන් දැනගන්න. නේ මගේ මූණට මක් කියලා බලපන්. මගේ මූණට මක් කියලා බලපන්. මගේ මූණට මක් කියලා බලපන්. ඔහොම නෙවෙයි අපි මූණ බලන්නේ. මෙන්න මේ මූණ දිහා මෙහෙම බැලුවාම පෙනේ මූණ වල හැටි. ඉකේ බලා මුගේ මූණ හැටි ඉකේ බලා මූණ වලට අරෝ කරගන්න වෙලාව නෙමෙයි දැන්. මේ ගරු සභාව කැමති ඇති මේ මූණ වලට මොකද උනේ කියලා කවියකින් අහගන්න. Arapu dekne, apa paluwa handuramai. ඉතල කට්ටිය වෙලාසන අපිට මන් වෙච්ච ප්‍රමාද වගේ වැඩ වගේ තිබුණා. තමා වුණා හරි අයියා අපේ කළපු දෙයක් නේ. ඔන්න අක්කනම් පොඩ්ඩක් ඉස්සි වැඩ. දුවන වාඩි වෙන්න. අයියා පොඩ්ඩක් වාඩි වෙන්න. අපෙන් ගත්තා. දැන් මේ ලෙන්ස් නාය මොකද මේ නඩුවක් කියලා දිනා කිව්වේ? හාමුදුරුවනේ මට නඩුවක් කියන්න තියෙනවා. හාමුදුරුවෝ ලනුවරගෙන ඉවරයි. ලනු සාප්පුව වහලා. හාමුදුරුවනේ මට පැමිණිල්ලක් කරන්න තියෙනවා. හාමුදුරුවන්ගේ පැණි සාප්පුවත් වහලා පැණි අරගෙන ඉවරයි. අනේ හාමුදුරුවනේ මට මේ නඩුව කියන්න ඉඩ දෙන්නකෝ. උඹ නඩුව කියනවද වන්නවද? නඩුව කියපන්. මෙන් ජම්පු. ඇයි වලින් මේ ගාන නඩුව කියන්නේ දිනා? හාමුදුරුවනේ ඒ ගානේ මගේ ගෑනුවට හාමුදුරුවගේ ගෑනට මූරු පොලක් තියෙනවා කියලා ආරංචි වුණා බඩරුගේ පුත්තරලා ඉන්නවා. අමන්නේ කෑ ගන්න එපා. මේ කවුද වැඩේ කරවන්නේ? ඒක කවුරුත් නෙමේ. අපේ සූරසේන. සූරසේන. මේ මගේ කොළුවා. ඒ සූරසේන නේද? අර ඉන්න. අරේ මේ කපල වැඩි අපල ගබුකට කපන්න. අලුතත් කපන්න. අලුතත් මොකෝමේ? බන්තු ඉතකින් නැතිනේ වගේ කොළුවා මෙයාගේ වැඩක් කරයි. මම අරගෙන ඉන්නකෝ. අත්තකලේ කොහොමද පුතා ඉවසන්? කොහොමද ඉවසන්? පුතා සම්තිං එකක් හොයාගන්න හදනේ කෑනෝ ගා ඉන්නකෝ.
පවුලක් කිසිම වැඩක් මොකක්ද නැති මිනිහෙක්. ඒකින් දැලියද මම මූට උගන්ලා මාත් එක්ක කරන්නේ මේ තරම් දුක් විඳින. නගරිස් මම මොකද්ද මේ කරන්නේ කෑමක ඉන්නකෝ. මේ වගේ වැඩ කරනකොට තාත්තා කෙනෙක් කොහොමද පාරට වයින්නේ? වැඩේ ලැජ්ජාවත්. වැඩේ වර්කස් කරනද හදන්නේ? කෑමක ඉන්න එකපාරක් කිව්වම. නෑ පුතාට කිව්වා. අයියෝ මට දැකලා වැඩක් නෑ. පුතා පොඩ්ඩක් කොහොමද මේ අන්නද කොටේ දීලා බලන්න. අයියෝ කොයි වසටද මේවා. ජින්දාස් වේලෝ අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න වෙන්න මේක පටන් ගන්න. පග්ගරම් බොන ඕන තරම් අවුසක යාළුවෝ කොරව කතා කරලා තියෙනවා. මට නම් ඉඳලා වැඩක් නැහැ. මුදාලි කපා. ආසිය 10. ඔහොද? ලොකු තන වැඩේ කරන්න හදන්නේ. මාගරිස් මාමා. මම දැක්ක මිනිහා එනවා මේ. මිනිහා තෝයි බැන මිනිහා බිස්නස් එකක් කරගත්තා. මොකද මෙතන සම්පින් එක පුල් බරයි. තවුසලට මම එකක් කියලා. තවුසල මේ ජරාවට කොහෙර ගිහිල්ලා කරනවා මය කොල්ලා වාට්ටු කරගන්න එපා වට. ඒ තවුසගේ පුතා තමයි අපටත් වරුදු කරේ. මගේ පුතා. ඔව්. අම්මා මේක වාගෙන නම් පීකද යනවා මෙතනම වැරෙන්න. අම්මා වට එපා වෙලා තියෙනවා. ජීවිතේ. මේ ටෝචෙලියක් වදිනවා කිව්වේ. ටෝචෙලිය. ඔවින්න මම බලන්න. තෝ බැනපන් ග්‍රාම සේවකරාලා හන්නේ. පුතේ එනගන්නේ. ඔන්න ග්‍රාමසේවක එනවා. අර දුවන් එනවා ග්‍රාමසේවක. ඔව්. කවුද දැක්කේ? මාගරිස් මාව දුවන් එක්ක. අල ජලසන්නේ බලපන් සම්තිං එකට එම් පිටින් බූටෙක් බැස්සනේ. අපි දුව මේ පොඩ මේ වරෙන් හොද යන්නේ ඔය වරෙන් බා. ඔහෙ හිටපියා.